හායි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ගොඩ දවසකට පස්සේ මම ඔයාලට දිග ව්ලොග් එකක් අරගෙන ආවා. අවුරුදු සතිය ඇතුළත සිද්ධ වුණ පුංචි මතක ගොඩක එකතුවක් මේකේ තියෙනවා. අපි දැන් ව්ලොග් එකේ ඉස්සරහට යමුකෝ. මේ අලුත් අවුරුද්දට දවස් 2කට විතර කලින්. අලුත් අවුරුද්දට කලින් ඉවර කරගන්න චූටි වැඩ ටිකක් තිබුණ නිසා අපි මේ ටවුන් එකට තමයි යන්නේ. මට ලස්සන කරාමු දෙකක් ගන්නත් ඕනි වෙලා තිබ්බා. ඉතින් මං දැන් මේ ඇවිත් ඉන්නේ ඒ කරාමු ගන්න ෂොප් එකට. මේ තමයි මං ගත්ත කරාමු දෙක. ඉතින් ඊට පස්සේ අපි ආවේ අප්පච්චිට ෂර්ට්ස් වගේ බලන්න ෂොප් එකකට. ඒ ටිකත් ගත්තට පස්සේ තමයි දැන් ලොකුම වැඩේ කරන්න තියෙන්නේ. දැන් මං ආවා සැලොන් එකට. මම විතරක් නෙමෙයි අම්මයි නංගි දෙන්නත් එක්ක. දන්නවනේ ඉතින් ගෑනු ළමයි සැලොන් එකක් ඇතුළට ආවොත් ආයෙ එළියට ගන්න වෙන්නේ පැය ගානකට පස්සේ තමයි. කොහොම හරි දැන් මෙතන වැඩ ටික නම් ඔක්කොම ඉවරයි. ඔන්න ඊට පස්සේ අපි ගෙදර ආවා. ඔන්න ඉතින් ඊට පස්සේ නංගිටයි මටයි හිතුණා අවුව සැරේකේ අයිස්ක්‍රීම් හදන්න. මමයි නංගි එකතු වෙලා ෆලූඩා වලින් අයිස්ක්‍රීම් හැදුවා. මේ තියෙන්නේ ෆලූඩා අයිස්ක්‍රීම්. අද අපිට අංකල් කෙනෙක් ගෙනල්ලා දුන්න තල්ලකුළු. ඒ අංකල් යාපනයේ ඉඳන් එද්දි තමයි මේව අරගෙන ආවේ අපිට. මමයි නංගි හිතුවා මේ පාර අවුරුද්දට ජෙලි වලින් පොඩිමක් හදන්න. ඔන්න ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ ඒ ජෙලි පොඩිම හදලා ඉවර කරන්න. මොන වැඩක් පටන් ගත්තත් දෙන්නට තියෙනවා ලෝකෙ නැති දේවල් කියවන්න. අපි මේ පොඩිමට එක පාටින් ජෙලි ගත්තා. ඒ පොඩිම මිල්ක් මේඩ් ලේයර් එක නම් අප්පච්චි තමයි අපිට හදලා දුන්නේ. අපි මුලින්ම හදාගත්ත ජෙලි ටික නම් දැන් හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි ඒක පොඩියට කපලා ලොකු ට්‍රේ එකකට දාගත්තා. දැන් තියෙන්නේ මිල්ක් මේඩ් වලින් හදාගත්ත ටික ජෙලි ටිකට දාන එක. ඔන්න දැන් නම් පොඩිම හරි ගිහින් තියෙන්නේ. ඔන්න ඉතින් අද තමයි අලුත් අවුරුදු දවස. මේ ඉන්නේ ඔරගෙඩිය වගේ අපේ ගෙදර හැංගිලා ඉන්නකොහ. මෙයාව අල්ලගන්න නම් පුදුම අමාරුවක් තිබ්බේ. අන්තිමට මට මෙයා වගේ කෑ ගන්නත් උනා. එරබදු වාරේ ඔන්චිලි වාරම් කාලේ සූරියනකතෙක් එමුගේ මැද සාරේ කියන්නේ වෙනමම හැංගීමක් නෙවෙයි. කිරිබත් කෙවුම් කොකිස් අතිරහරසට උයන් කිරිබත් කැවුම් කොකිස් අපිට අතිරහරසට උයන් සමරමු අවුරුදු මේ වාරේ අපි දෙන්නම දෙන්න දස්තුනේ පාන තියනවා. වේවා හැම දිනටම මේ වාරේ කිරි ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ කිරි ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ
දීලා ඉවරයි. දැන් තියෙන්නේ නැකත් චාරිත්‍රවලට අනුව කිරි උතුරන වැඩේ. අවුරුද්දේ මේ එන අවුරුද්දේ නිල් ගොය මේ රන් කරල් පැහේ ගම්මැද්දේ එළඹෙන නැකත් දොහේ කිරි තිරෙන හැටි බලපන්නේ ඇවිදින් සූරිය මංගල්ලේ කිරිබත් හදන්න. ඔන්න ඉතින් අම්මා කිරිබත් ටික රසට හදනවා. සුබ මංගල්ලේ මම ඉතින් කැවිලි ටිකේම මේ සුදුන් පිළිවෙලට තියලා ඈත් කරා. සතුට පිරේ මේ සුබ මංගල්ලේ වේදනතේ කවුරුන් අතරේ හින්දා මේ බක් මාසේ එරබදු අද අපි රැයට කට්ටියම එකතු වෙලා නිලාකුරු පත්තු කරනවා. සිරියයි මුළු බලන්නකෝ ඉතින් අපි අපේ පවුලේ අයත් එක්ක ඉද්දි කොයිතරම්නම් සතුටින් ඉන්නවද? ඇත්තටම මම පින් කරලා තියෙන්න ඕනේ. මේ වගේ අම්මෙකුයි අප්පච්චියෙකුයි නංගි කෙනෙකුයි ලැබෙන්න.